Hello guys. ඔයාලා සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා ඉචාංග YouTube channel එකට. මම අද පෙන්නන්න යන්නේ අපේ ගෙවල් ළඟ තියෙන පුංචි පට්ට අමුණක් තමයි පෙන්නන්න යන්නේ අද. ගොඩක් අය යමුණ දැකලත් ඇති, දැකලා නැතුව ඇති. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මෙන්න මෙතනින් තමයි guys අමුණ පටන් ගන්න. මෙතනින් යටවන්න නම් ආයි හොයා ගන්නවත් හම්බෙන්නේ. මේ අමුණ ගැන නම් කියන්න එච්චර මම දන්නේ නැහැ. මේ අමුණ ගන්න කියන්න guys වචන නැහැ පට්ට. අද මම හිතන්නේ කට්ටිය ඉන්නවද කොහෙද අමුණ. කලින් නම් මෙහෙම තිබ්බේ නෑ පට්ට දුර පයින්න ඕන මෙතනින් එහාට වෙන්න නම්. දැන් මෙහායි කොන්ක්‍රීට් දාලා බැඳලා තියෙන්නේ නැසලයි. ඉතින් අපි තව ඉස්සරහට ගිහින් බලමු අපිට මොනවද පේන්න තියෙන්නේ කියලා. මාත් මේ හැමෝට ගොඩක් කාලෙකින් ආවේ නෑ. මම කලින් එන දවස්වල නම් මෙච්චර වතුර තිබ්බේ නෑ. දැන් ඔය වැස්සත් එක්ක පොඩ්ඩක් වතුර පාට වැඩි වෙලා තියෙන්නේ. ඒ පැත්තට යන්න නම් මෙතනින් පයින් යනවා. ඉතින් guys වීඩියෝ එක වැරදි ගොඩක් ඇති. වැරදි ගොඩක් තියෙන්නේ ඉතින් මොකද මම මේක කරන පළවෙනි වීඩියෝ එක. වීඩියෝ එක තව හැදෙන්න දේවල් මොනවා හරි තියෙනවා නම් ඉතින් කමෙන්ට් එකක් දාන්න යන්න. තව ඉස්සරහට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා.
මම මුලින්ම මෙහෙට එද්දි නම් මෙච්චර වතුර පාරක් තිබ්බේ නෑ ඇත්තට. මම මෙතනට එද්දිම කොල්ල දෙන්නෙක් නිබීදකෝ හිටියේ. මං එනවා දැකලා උන් දෙන්නා ගියාද. තම මොක්කු ඉන්නවත් දැන් නම් මේ හැරි. මේ හරිය හොල්මන් ඉන්නවා කියලා පොඩි කතාවක් තියෙනවා. යාලි වතුර වැඩි යාළුවනේ පොඩ්ඩක් හරිද උස්සන කා යන්න වෙන්නේ මට. අපි තා අපි තවරයක් කරේට ගිහින් බලමු ටිකක් මොකද වෙන්නේ කියලා බලන්න. මේ හැරේ ගල් එහෙම ලිස්සනවා පස්සේදී. මේ හරිය මේ කැමරාවෙන් පේනවට වැඩිය ඇස් දෙකෙන් බැලුවා තමයි මේක ඇත්ත ලස්සන වෙන්නේ ඇත්තටම. ඔයාලත් එනවනම් කියන්න. මෙතන මේක යන්න තවත් එහාට වෙන එකක් යන්න පුළුවන්. ඒ වතුර පාර තව දිගට තියෙනවා. ඒත් මම අද තඩයෙන් ආව නිසා වැඩි යන්න නැහැ ඉතින්. අදට ඔයාලට මේ ටිකෙන් ඉතින් ඉවර කරනවා. අත්‍තරාගේ මට තනියෙන් නම් තව එහාට යන්න බෑ ඉතින්. මම මේ හරියට විතරක් ගිහිල්ලා නෑ හිතනවා තව කවුරු හරි හිටියේ නම් යන්න දෙන්න බෑ එහාට. තනියෙන් ගිහලා මොන හරි වුණොත් කවුරුත් දන්නේ නැහැ. ඒක නිසා ඉතින් මම මෙතනට වීඩියෝ කරන්න ආවට උනාට පස්ස ජේන්දර ස්පොට් එකක් ඒ වුණාට මේ හරි මැණික් මේ මුතු මැණික් එතකොට නිදාන එහෙමත් තියනවලු. සෝයිල් ඒවත් කරනවලු මේ හරි නිදානෙකුත් ගොඩගත්තු කතාවක් කියනවා. අම්මා කිව්වා බෑ යන්න බෑ කියනවාට. ඉතින් වීඩියෝ කරන්න ඕන නිසා ඉතින් ආවා මං අම්මට කියලා ඉතින්. ඒතෝනේ පත්ත උස ගස් තියෙන්නේ මෙහෙ ඉතින් වෙන පැතිවල මෙච්චර උස වෙනවද දන්නේ නැහැ ඉතින් මේ ගස් නම්. මේ පැත්තේ නම් ගස් උස යනවා පට්ට විදියට. ආයෙ නම් අතනින් යන්න බෑ. කකුල් දෙක කඩා ගන්න එන්නේ අතනින් යන්නේ කි. මෙතන මියම්බ මඩවල කොට කකුල දාගත්තා.
අතනින් කකුල් දෙකත් හොදගෙන යටි අපිට දැන් අර පැත්තට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා ඒ පැත්තට. යම් බලන්න. මේ පැත්තට ඇවිල්ලාම බලන්න ඕනේ කොහොමද කියලා බලන්න. දර කඩනවා එහෙනම්. කරුවරේ සෙට් එකක් දර කඩනවා මං ඉතින් වීඩියෝ කරනවා. මේකත් එයාලුනේ වැඩි බලන්න දෙයක් නැහැ. අපි ආපස්සට හැරලා යන්න. දැන් නම් ඉතින් මෙතෙන් පැනලා කරලා යන්න එහෙම ලේසියි. ඒ කලින් නම් මෙතනින් මෙහෙම පයින්න බෑ. පයින්න කියන්නේ දැන් කකුල නිකන් අරන් තියන්නේ. එතන දැන් තියෙන්නේ. කලින් පැන පැන යන්න ඕනේ ඉතින් මේ හැටි. දැන් කොන්ක්‍රීට් එක දාලා හදපු නිසා ඉතින් දැන් එහා මෙහා යන්න ලේසි. කට්ටිය නාන්නේ නැහැ මේ ඉතින් මෙතනට එනවා හිටුවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකේ පෙන්වන්න තියෙන ඉතින් ඔච්චර තමයි. වීඩියෝ එක බලන්න ආපු වීඩියෝ එක ඉවරනක් හිටපු ඔයාලා ඔක්කොටම ස්තුතියි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාලා වීඩියෝ එකේ තියෙන හොඳ නරක කියලා කමෙන්ට් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගන්නම යන්නේ ඉතින්. අදට වීඩියෝ එක ඉවර කරන්න මම ඉසංග. තව දෙයක් කියන්න තියෙන යාළුවනේ මගේ වීඩියෝ එක ලයික් 1000ක් තිබුණා. මම මෙන්න මේ පාළු ඇතැල්ල දාපු හොල්මන් ගෙදරට යනවා. එනවනේ ඒක තියෙන අඳුරු භාවය. මේක හොල්මන් ඉන්නවා කියලා ගම්මු කියලා මට ලයික් 1000ක් තිබ්බොත් මං අනිවාර්යෙන් යනවා රැට.